නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 පින්නතුන් පංචශීලයේ පිහිටවීම සඳහා කවුරුත් මේ විදිහට කියන්න මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන පිණිසම උපකාර වේවා සාදු 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 අපි ප්‍රථමයෙන්ම සම්බුද්ධ පූජා කරගනිමු කවුරුත් මා සමග කියන්න ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතං වෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ මුජුපටිපන්නෝ භගවතෝ ශාවක
ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ යමේචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුග්ගලා නේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙතං ලෝකස්සාති වන්දාමි චේතියං සම්බං සබ්බඨානි සුපතිට්ඨිතං ඒරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං මකා පත්තෝ සබ්බං ඉමේතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා නහං පිතේ නමස්වාමි බෝධි රාජා නමතුති සාදු 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 ඒ භාග්‍යවතු අරහත්නෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක සාදු සාදු අප විසින් නිතා ශ්‍රද්ධාවෙන් යුතුව පිළියෙල කරන ලද මේ බබලන පහන්නාලෝකය පැතිර යන මිහිරි සුගන්ධය මේ සොපිපුනෝ සුවඳ මල් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා වේවා මේ මිහිරි සිසිල් පැන් මේ ප්‍රණීත අෂ්ටපාන මේ සියලුම පූජාවෝ
බුදුරජාණන් වහන්සේ උදෙසා සාදර ගෞරවයෙන් පදපිරි ශ්‍රද්ධාවෙන් පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජාම වේවා සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු පින්වත්නි මේ පින්නතුන්ගේ ජීවිතයේ අද දවස විශේෂ අවස්ථාවක්. අපේ ජීවිතේ මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මුණ ගැහිලා දුර්ලභ වාසනාවක් ලැබුණා. අපේ ජීවිතය යහපත අයහපත මොකක්ද හොඳ නරක මොකක්ද කියලා අපේ ජීවිතයට තේරුම් බේරුම් කරගන්න අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාවට කියන මොකක්ද? ෂණ සම්පත්තිය. දැන් අපිට ෂණ සම්පත්තිය මොන ගෑලා තියෙන්නේ නැද්ද? මොන ගෑලා තියෙන්නේ. ඒ තමයි බුද්ධ ශාසනය ලෝකේ පවතින්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ඇහෙන්න ඕනේ. මානව ජීවිතයක් ලැබුණු අපිට අපේ කම්වලට ඒ පිරිසුදු බුද්ධ වචනේ ඇහිලා ආර්මී ධර්මයේ අපේ හිතේ වැඩ කරනවා නම් ඒ කෙනාට ෂණ සම්පත්තිය ලැබිලා. ඒ නිසා මේ ජීවිතය ගොඩක් වටිනවා. ගොඩක් දුර්ලභයි. ආන්ගේ වටිනා ජීවිතේ අද දවසත් හෙට දවසත් ඔබේ ජීවිතේ සුවිශේෂී අවස්ථාවක්. ඒ තමයි ඔබට අද තුන්යම් රාත්‍රිය පුරාවට ඒ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ආරක්ෂක පිරිත් ශ්‍රවණය කරන්න ලැබෙනවා. දැන් පිරිත් අහලා සමහරට ඇති වෙලා දිනේ. එහෙමද? අපිට මේක හැමදාම ලැබෙනවා වගේ පේන්න පුළුවන්. ඇහෙන්න පුළුවන්. හැමතැනම බණ කියනවා, බණ ඇහෙනවා. channel එකක් දාපම් බණ. නේද? ශ්‍රද්ධායක දාපම් බණ. එහෙම ඇහෙන්නේ අපි මේ යුගයේ උපන්න නිසා. අපි කොහොමද අහලා තියෙන්නේ? බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. කල්ප 100කට බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම දුර්ලභයි. එතකොට මේ බුද්ධ ශාසනයක් තියෙන කාලේ අපේ වාසනාවට සංසාරේ රැස් කරගත්තු පිනට ඔන්නේ බුද්ධ ශාසනය මොන ගැහුණා. ඒ බුද්ධ ශාසනය ලෝකේ පවතිනකොට, ඒ බුද්ධ වචනේ කතා කරනකොට, ඒ සත්පුරුෂයා මොන ගැහෙනකොට අපි මනුස්ස ලෝකේ අපිට තේරෙන විදියට මනසක් ඇතිව කියන දේ ඇහෙන කන් දෙකක් ඇතිව හොඳට බලන්න පුළුවන් ඇස් දෙකක් ඇතිව මේ මනුස්ස ලෝකෙට අපි ඇවිල්ලා ඉන්නවා. දැන් බුද්ධ වචනේ කියවුණා, බුද්ධ වචනේ ඇහුණා. ඔබ මන්ද බුද්ධික නම් මේ ශන සම්පත්තිය වැඩක් වෙයිද? නෑ. ඔබ වෙන ආගමක නම් බැන යයි බෝධීන් වහන්සේලා දකින්නට බණි. සෑයවල් දකින්නට බණි. නමුත් අපේ වාසනාවට ඒ ගෞතම බුද්ධ ශාසනය තුල අපිට පිහිට පිළිසන් ලබන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එක අවස්ථාවක අපි අහලා තියෙන අපේ බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ
බුදු කෙනෙක්ගේ ඒ ධර්මය අහන්න නැතුව රජසැප පව අතහැරලා වනගත වෙනවා. අහලා තියෙනව නේද? මොකක්ද ඒ රජුණන්ගේ නම? ඈ? දහම්සොඬ ජාතකේ. කවුරුත් දන්නව නේද ඒක? ඒතර දහම්සොඬ රජුරෝ රජසැප අතහැරලා වනාන්තරගත වෙනවා බුද්ධ වචනය අහන්න නැතුව. ඊළඟ බුද්ධ දේශනාවේ තියෙනවා සමහර කල්ප තියෙනවා. කල්ප ගණන් බුදුරජාණන් වහන්සේලා ලෝකේ නැහැ. බුද්ධ ශූන්‍යයි. එතකොට එහෙම බුද්ධ ශූන්‍ය කල්ප පහු කරන්නේ නෙමෙයි අපි ආවේ. එතකොට බුදු කෙනෙක් ලෝකේ නැතුව බුද්ධ කියන වචනේවත් අහන්න නැතුව කල්ප ගණන් ගෙවෙනවා. එතකොට මේ කාලේ අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනවා. එතකොට අපිට හිතෙන්න පුළුවන් අපිට ඇවිදෙන්න පුළුවන් මේක හැමදාම ලැබෙන දෙයක් කියලා. එහෙනම් මේක දුර්ලභ දෙයක්. මොකක්ද වාසනාවල අපිට ලැබිච්ච දෙයක්. ඒ නිසයි මේ ජීවිතේ වටින්නේ. ආන්ගේ වටිනා ජීවිතයට ඒ ලැබිච්ච දේ වටිනාකම තේරුම් ගන්න මන් දහම් කරුණා ඒ බුද්ධ වචනයෙන් ඔබට සිහි කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අද දවසේ විශේෂයෙන්ම ඔබ එක් රැස්ුනේ ඒ ආරක්ෂක පිරිත් සජ්ජායනා කරන්න. ශ්‍රවණය කරන්නේ. අපේ ජීවිතේ ආරක්ෂාවක් ඕනේ නැද්ද? මේක වටින ජීවිතයක් නම් ආරක්ෂාවක් නැත කමන්නේ. මේක වටිනා ජීවිතයක්. මේ හුස්ම පොද ගියන් පස්සේ ආයෙ මනුස්ස ලෝකේ ආවත් සමහර විට මේ ධර්මය ඇහෙන්නේ නැහැ. මේ සංඝයා දකින්න නැහැ. මේ විහෙර විහාර හැදීමක් නැහැ. ඒ නිසා මේ ජීවිතේ රැක ගන්න ඕනේ. මේ ජීවිතයට ආරක්ෂාවක් ඕනේ. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ ආරක්ෂක පිරිත් වලට කියනවා පරිත්‍රාණ පිරිත නේද? පිරිත කියන එකේ අර්ථය තමයි පරිසමන්තතෝ තායිති රක්ඛතිති පරිත්තං. හාත්පසින්ම ආරක්ෂාව රැකවරණය හදනවා කියන අරුතෙන් තමයි පිරිත කියන්නේ. එහෙනම් අපේ ජීවිතේට ආරක්ෂාව තමයි පිරිතෙන් සැපෙන්නේ. ඒ ආරක්ෂාව සැපෙන්නේ නිකම්ම නිකන් නෙමෙයි. සිංහතය දාන්නේ මොකේද? වරදටද? රන් බඳුනට. ඒ වගේ අපේ ජීවිතය තුළ ගුණධර්ම තියෙනකොට ආගේ ගුණධර්මත් එක්ක තමයි මේ ධර්මයෙන් පිහිට ලැබෙන්නේ. ගුණධර්ම අඩු වෙන ධර්මයෙන් පිහිට අඩු වෙලා යනවා. ඒක නම් පිරිනව කියන්නේ. ධර්මයෙන් පිළිහුණාන් පස්සේ ඒ කෙනාට ආරක්ෂාව නැහැ. රැකවරණේ නැහැ. ධර්මයෙන් පිහිට ගන්න නම් එයා තුන ගුණධර්ම හදා ගන්න ඕනේ. ඔබ අහලා තියෙනවා ගාථාවක් හැම වෙලාවෙම සමාට අහන්න දානශාලාවේම ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී අහලා තියෙනවද? ඒ කියන්නේ මොකක්ද? පිරිත් කියන හින්දා අපිට ප්‍රශ්න එන්න එපා. බණහන්න හින්දා අපිට ප්‍රශ්න එන්න විදියක් නැහැ. සෑවල් බෝධීන් වහන්සේලා වඳින හින්දා අපිට ප්‍රශ්න එන්න විදියක් නැහැ. ඒකද? නෑ. මේ ධර්මය අහලා ආගේ ධර්මයට අනුව තමන්ගේ ජීවිතය පුරුදු කරන කෙනා ඒ ධර්මයෙන් ආරක්ෂාවක් ලබනවා. මොකක්ද ආරක්ෂාව? තමන්ගේ සිත, කය, වචනය එයා ආරක්ෂා කරගන්න. මොකද ආරක්ෂා කරන්නේ? සිත, කය, වචනය සම්වර කරනවා. ආන්ගේ සිත, කය, වචනය සම්වර කිරීම වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින්. ආන්ගයාට තමයි මේ ධර්මයෙන් ආරක්ෂා රැකවරණේ තියෙන්නේ. අර විශාල වැස්සක් වහින වෙලාවට කෙනෙක් කුඩයක් දරාගෙන ඉන්නවා. දැන් අද කාලේ අපිට ඔන්න ධර්මයේ හොඳට ඇහෙනවා. ධර්මයේ පාඩනුත් තියෙනවා. අනිත් අයට කියලා දෙනවා. කුඩේ ළඟ තියෙනවනේ. වහිනවනේ. අපිට වෙනවා. එහෙම නැද්ද? ධර්මයක් ඇහෙනවා. ධර්මයක් තියෙනවා. පොදුත් බලනවා. හැම වැඩසටහනටම යනවා. හැබැයි ධර්මයේ හිතේ වැඩ කරන්නේ නැත්නම් කුඩේ ළඟ තියාන තෙමෙනවා වගේ තමයි. එහෙම නැද්ද? එහෙනම් ධර්මයෙන් පිහිට සලසා ගන්න නම් ඒ ධර්මය අපි අනුගමනය කරන්න ඕනේ. ඒ ධර්ම ජීවිතයට පුරුදු කරන්න ඕනේ. ඒ ජීවිතයට ධර්මය පුරුදු කරනවා කියලා කියන්නේ ඒකට ලස්සන උදාහරණයක් තියෙනවා දේශනාවේ. යෝගේ උපතිතං කෝදං රතම් බහන්තම් වදාරේ තමහං සාරතින් රෝමි රස්මිග්ගා හෝිතරෝ ජනෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
යම් කෙනෙක්ගේ හිතේ ක්‍රෝධය හට ගන්නවා තරහ. දැන් අපි ඔක්කොම තරහ යන්නේ නැද්ද? තරහ යනවනේ. කලින් අමනාප වෙච්ච කෙනෙක් ඕන් ඉඳලා මොන හරි අඩුපාඩුවක් වෙච්ච එකම ඉක්මනට කේන්ති යන්නේ නැද්ද අපිට? යනවනේ. නෑ. අපේ හිත ඉක්මනට ක්‍රෝධයට යට වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් වදාළා. ඒ තමයි වේගයෙන් ගමන් කරන වාහනයක් තියෙනවා. වේගයෙන් යන වාහනයක් පාලනය කරලා හරි පාරට දා ගන්නවා. දැන් හිමින් සාමාන්‍ය ගානකට යන වාහනයක් පාලනය කරලා හරි පාරට දා ගන්න ලේසිද අමාරුද? ඈ? හිමින් යන වාහනය සිහියෙන් අහන්න ඕනේ. හිමින් යන වාහනයක් අමාරුයිද? ලේසි. වේගයෙන් යන වාහනේ නෝන වේගෙන් යනවා. අපි කොහොමද හයිවේ තියෙනවා. වාහනත් නැහැ. යන්නත් පුළුවන් පාරක් කෙලින් තියෙනවා. 100ට වැඩි වේගෙන් යනවා. හදිස්සියෙන් ඉස්සරහා වාහනයක් මොන හරි වෙලා එකපාර නවත්තනවා. හිතන්නේ නැති වෙලාවක. දැන් වේගෙන් යන්නේ. ඒකට අමාරු නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා වේගෙන් යන වාහනේ පාලනය කරලා හරි පාරට දා ගන්නවා වගේ. ඒක අමාරු වැඩක්. තමන්ගේ හිතේ ක්‍රෝධයක් හටගත්තට පස්සේ ඒ ක්‍රෝධයට හිත යට කරගන්න නැතුව එයා ඉවසලා කටයුතු කරනවා නම් ඒක හරියට වේගෙන් යන වාහනේ පාලනය කරලා නියම පාරට දාගත්තා වගේ කියනවා. ආඥාට තමයි සාරථි කියන්නේ නියම රියදුරා. කවුද එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ කියන එයාට නියම රියදුරා. අනිත් අය ඒ කාලේ අස්වකරද්දනේ තිබුණේ. අනිත් අය රැහන්පට අල්ලගෙන ඉන්න අස්වැයන්ගේ. රියදුරෝ වගේ ඉන්නවා. හැබැයි අර වගේ අනුතුරුදායක අවස්ථාවක ආවන් පස්සේ තමන්ගේ වාහනය ආරක්ෂා කරගන්න යාට බෑ. එහෙනම් ඒ රියදුරා දක්ෂ නැහැ. මේ වගේ තමයි කියනවා මේ ධර්මය අපේ ජීවිතයට පුරුදු කරගන්න ඕන. අපේ ජීවිතේට ධර්මය පුරුදු කරගත්තාන් පස්සේ අපේ හිතේ රාගය හට ගන්නකොට රාගය කියන්නේ මේ හැට පේන රූපවලට, කනට ඇහෙන ශබ්දවලට මේවට ආස හට ගන්නවා. ඊළඟට තරහ හට ගන්නවා. ඊළඟට මුලා වෙනවා. සාත්‍ර පොළවල් ගානේ ගිහිල්ලා අන්ධ දේවල් අදහගෙන මුලා වෙනවනේ. එතකොට මේ රාගයට, ද්වේෂයට, මෝහයට අපි හිත යට වෙලා යනවා. එතකොට මේවට පැටලෙන්නේ නැතුව අපි හරි දෙයක් කරා යන්න නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි පුරුදු කරන්න ඕනේ. පුරුදු කරනවා කියන්නේ ප්‍රශ්නය ආවම පස්සේ ඒකට මුහුණ දෙන ආකාරයත් එක්ක තමයි ඒක බලන්න පුළුවන් වෙන්නේ. ඒකට හරි ලස්සන උපමාවක් ඒක. වේගෙන් යන වාහනයක් පාලනය කරලා හරි පාරට දාගත්තා වගේ තමයි කියනවා. අනිත් අය රියදුරෝ වගේ පේන්නේ ඉන්නවා. අසපෝලට යනවා, බණ අහන්න යනවා, සීල් ගන්නවා එම්පොයටම. හැබැයි පොඩි ප්‍රශ්නයක් ආවම පස්සේ බලන්න පුළුවන් නේ. ඒ කියන්නේ මේක පුරුදු කරන්න ඕන එකක්. තම තමන් පුරුදු කරන්න ඕන දෙයක්. ඒකට ලස්සන ජාතක කතාවක් තියෙනවා මම කියලා දෙන්නම් ඔබට. මේ ජාතක කතාවේ හරි ලස්සන මේ අවවාදයක් අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. මේ ජාතක කතාවේ තියෙන්නේ මේ මනෝජ ජාතකය. අහලා නැතිනේ. අපි ලෝක සංස්කෘතිය පරිවර්තනය කරලා තියෙනවා. ඒකේ හරි ලස්සන කතාවක් තියෙනවා. ඔන්න සමහර වෙලාවට දැන් ඔයාලා කියන ඔන්න ඔයාලගේ දරුවන්ට පුතේ අර කෙනා ඇසුරට යන්න එපා. පුතේ මෙයා ඇසුරු කරන්න එපා. එහෙම දරුවන්ට අවවාද කරනවනේ. ආම්ලා තාත්තලා දරුවෝ අහනවා. සමහර අය අහනවා. සමහර අය අහන්නේ. ඒ වගේ ඒ කාලෙත් තිබිලා තියෙනවා. මොකද වැඩිහිටියන්ට යම්කිසි වැටහීමක් තියෙනවා කාලයක් තිස්සේ මේ ජීවිතය ගත කරනකොට යම් අත්දැකීමක් තියෙනවා. ඒකත් එක්ක සමහරට අම්මලා තාත්තලා දරුවෝ හදාගන්න කියන පුතේ රැවැල විදින්න එපා. පුතේ ඔය යාළුවෝ ඇසුරු කරන්න එපා. පුතේ ඔය තැන්වල යන්න එපා. පුතාලට ඔක්කොම කියනවනේ. කිව්වට සමහර කෙනෙක් ඒක ලොකුවට විශ්වාස කරන්නේ නැහැ. දවසක් අපගේ භාග්‍යතුන් වහන්සේ රජගහ නුවර වේළුවනේ වැඩ ඉන්නකොට ඔය කාලේ දේවදත්තට හරීම මේ හොඳට දානමාන ලැබෙනවා, පිරිකර ලැබෙනවා, සත්කාර සම්මාන ලැබෙනවා. ඔය කාලයක් තිබ්බා දේවදත්තට. ඒ මොකද දේවදත්ත ඉර්ධිපාලා
මේ අජාසත්ත කුමාරයා හොඳට පහදව ගත්තා. ඒ පැහැදීම මුල් වෙලා දැන් රජ කෙනෙක්නේ හොඳට සලකනවා. ඉතින් දේවදත්ත බලන්න මේ හැමදාම කරත්ත 500කින් දානි අරගෙන යනවා. ඒතකොට දේවදත්තගේ පිරිසට හොඳට දානමාන ඊට පස්සේ පිරිකර හැමදේම ලැබෙනවා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදිලා හිටපු එක භික්ෂුවක් ওই දේවදත්තගේ පිරිස ඉන්න තැන එයාගේ යාළුවෙක් හිටියා. ඒ යාළු භික්ෂුව දකින්න දවසක් ගයා ශීර්ෂයට ගියා. මෙයා ගියේ බුදුරජාණන් වහන්සේගෙන් අහලා නෙමෙයි. හොරෙන් ගියේ. එහෙම ගිහිල්ලා එහෙ ගියාන් පස්සේ මේ ස්වාමීන් වහන්සේට හොඳ රසට ආහාර පාන ලැබුණා. හොඳ පිළිකරක් ලැබුණා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේ ආයමත් එහෙට ගිහිල්ලා දාන වන්දලා සද්ද නැතුව ජේතවනාරාමයට එනවා. වේළුවනාරාමයට. ඔහොම යනකොට ස්වාමීන් වහන්සේලාට මේ සිද්ධිය අහු වුණා. අහු වෙලා ස්වාමීන් වහන්සේලා මේක බුදුරජාණන් වහන්සේට සැලකලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට කියනවා පින්වත් භික්ෂුව ඔය ආහාරයට ගිජු වෙලා ඔය අසත්පුරුෂ සසරට යන්න එපා. කවදා හරි වාගේ ජීවිතේ ලොකු හානියක් වෙලා තමයි නතර වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට අවවාද කළා. දැන් ඔයාලා ඔය විදිහට තමන්ගේ දරුවන්ට කියනවනේ පුතේ අර තැනට යන්න එපා, මෙහෙ යන්න එපා, මේ කටයුතු කරන්න එපා කියලා. ආන් මේ වගේ අවවාද කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට මේ භික්ෂුවේ කලින් ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත් මහණෙනි මේ භික්ෂුව කලින් ජීවිතෙත් ওই විදිහටම අසත්පුරුෂ ඇසුරට ගිහිල්ලා තමන්ට නොගැලපෙන තැන්වල ඇවිදින්න ගිහිල්ලා තමන්ට නොගැලපෙන යාළුවෝ ඇසුරු කරන්න ගිහිල්ලා විනාශ වුණා කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතකය දේශනා කළා. ගොඩක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ අපේ මහා බෝසතාණන් වහන්සේ සිංහ යෝනියේ උපන්නා. සිංහෙක් වෙලා උපන්න අපේ බුදුරජාණන් වහන්සේ බෝසත්වදී. ඉතින් ওই සිංහයාට සිංහ දේනෝකුත් සිටියා. කලක් ඇද්දී ඔය සිංහයා නිසා සිංහ දේනෝට සිංහ පැටවෙකුයි සිංහ පැටවියෙකුයි ලැබුණා. දැන් ඔන්න සිංහ පවුලක් ඉන්නවා අම්මයි තාත්තයි දුවයි පුතයි. මේක හරි ලස්සන කතාවක්. මේ සිංහ පැටියාගේ නම තමයි මනෝජ. මොකද්ද නම? මනෝජ. මේ සිංහ පැටියා ඉතින් කොහොම උස් මහත් වෙලා හරි ලස්සනට ජව සම්පන්නව හොඳට වැඩුණා. ඒ සිංහ පුත්‍රයා ඒ සිංහ පැටියෙක් සහයට ගත්තා. දැන් මෙයා ලොකු මහත් වුණාන් පස්සේ මේ සිංහ පුත්‍රයාව වෙන සිංහ පැටියෙක්ව සහයට ගත්තා. දැන් කලක් යද්දී මේ මව්පිය සිංහයෝ දෙන්නා ගොඩාක් වයසට ගියා. දැන් බෝසතාණන් වහන්සේ ඒ තමන්ගේ බිරිඳයි වයසට ගියා. දැන් වයසට ගියන් පස්සේ දැන් කවුද ගෙදර කටයුතු බලන්නේ? දැන් ඔයාලගේ අනසක පතුරාගෙන ඉපු කාලයක් තිබ්බනේ නැද්ද? ඊට පස්සේ ඔන්න ඒලියක් එක් කරගෙන යනවා ගෙදරට. ආවන් පස්සේ මොකද වෙන්නේ? අම්මා දෙක වෙන්න ඕනේ. දෙක වුණ නැත්නම් එතන ප්‍රශ්න. එහෙම නැද්ද? දැන් පුතා තමයි හම්බ කරන්නේ. ඒ හම්බ කරනව දූ තමයි වේදන් කරන්නේ. අම්මලා දැන් කියන දේ දෙන්න ඕන. එහෙම එකක් දැන් කාලේ කට්ටි බලාපොරොත්තු වෙනවා. ඒක වැරදි. ආන් ඒ වගේ දැන් අර මනෝජ කියන සිංහයා ඒ සිංහ පුත්‍රයා තමයි දැන් දඩයම් කරන්නේ. එයා දඩයම් කරලා අර අම්මයි තාත්තයි පෝෂණය කරනවා. දැන් ඒතර මේ සිංහ පවුලේ ඉන්නවා ඒ තාත්තා බෝසත් සිංහයා ඉන්නවා. ඒ මෑණියෝ ඉන්නවා. ඊට පස්සේ දැන් මේ මනෝජ කියන සිංහයාගේ බිරිඳ ඉන්නවා. තව යාගේ නංගි ඉන්නවා. දැන් ඔන්න ඔය පවුල ඔය විදිහට කාලයක් ජීවත් වෙලා ඉන්නකොට දවසක් මේ මනෝජ සිංහයා මේ වනාන්තරයට යනවා දඩේමට. ඉවල්ලන්න යද්දී හිවලෙක්ව දැක්කා. හිවල කියන්නේ නරියා. බාල වර්ගයේ සතෙක්. මේ නරියා දැක්කන් පස්සේ මේ නරියාගේ නම තමයි ගිරියා. මේ ගිරියා මොකද උනේ ගිරියට අර සිංහයා දැක්කන් පස්සේ මම කකුල් ටික පාන නැතුව ගිහිල්ලා ඔහොම බිම වැටිලා පපුවෙන් බිම වැතිරිලා වුණා. දැන් බයට සිංහ රාජයා දැක්කන් පස්සේ බිම වැතිරිලා බය වෙලා ඉන්නවා කකුල් පාන නැතුව. එතකොට මේ මනෝජ සිංහයා එතෙන්ට ලං වුණා.
ලම් වෙලා කියනවා මොකෝ යාළුවා. තෝ මේ බිම දිගා වෙලා. එතකොට අර නරියා කියනවා කපටිනේ. නරියා කියනවා අනේ ආයුබෝවන් ස්වාමී. මම මේ තමුන්නාසෙට උපස්ථාන කරන්න සිතක් පහළ වුණා. දැන් මේ බයි වැටිලා ඉන්නේ. කපටිකමට කියනවා මම ඔබ වහන්සේට උපස්ථාන කරන්න හිතක් පහළ වුණා. ඊට පස්සේ දැන් අර සිංහයා කියනවා මනෝජ සිංහයා හෝ හොඳා. එහෙනම් වර මාත් එක්ක යන්න වර අපේ ගුහාවට ගිහිල්ලා එහි හිටපන්. කියලා දැන් මොකද කරන්නේ මනෝජ සිංහයා අර හිවලත් එක්ක කරගෙන තමන්ගේ ගල්ලෙනට ගියා. ඔන්න බාලෙක් ඇසුරු කරන්න පෙළඹුණා. එතකොට බෝධිසත්වෝ දැක්කා තම සිංහ පුත්‍රයා හිවලෙක් එක්ක ගුහාවට එනවා. දැන් බෝසතාණන් වහන්සේ තමයි අර සිංහ තාත්තා නේ? තාත්තා දැක්කා තමන්ගේ පුතා කවදාවත් ගැලපෙන්නේ නැති වෙලා. ඒ දැන් සිංහේ කවදාවත් හිවලෙක් එක්ක වාසය කරන්නේ නැහැ. හිවලෙක් එක්ක කරගෙන එනවා යාළුවා විදියට. දැකලා මෙහෙම කිව්වා. "ඒයි මනෝජ මෙහෙවරේ." එතකොට මනෝජ සිංහයා පියා ළඟට ආවා. "මේ මනෝජ ඔබ මොකාද එක් කරගෙන ආව සතා? ඇයි මෝඩයෝ තේරෙන්නේ නැද්ද? ඕක හිවල් මොටෙක් නෙවෙයි. උඹ දන්නේ නැතේ හිවල්ලු ගැන. මනෝජ හිවල්ලු කියන්නේ පහත් අදහස් ඇති සත්තු జాතියක්. ඕකුන් තමුන් ඇසුරු කරන අයව නොමග යොදවනවා. ඔය ආශ්‍රේ උඹට මහා විපත්තියක් වේවි. ඕකව ළඟට ගන්න එපා. දැන් මතහැරපන්." ඕන් තාත්තා වාදයක් දුන්නා. දැන් ඔයාලගේ දරුවන්ටත් ඔය විදිහට අවවාද කරනවනේ. පුතේ ඕක ඇසුරට යන්න එපා. පුතේ ඔය කට්ටිය ගාවට යන්න එපා. ශ්‍රේයාජාමේ වෙදින්න එපා. එහෙම කියන්නේ යම්මල තාත්තලා. දරුවන්ට තියෙන ආදරේ හින්දානේ. ඒ දරුවන්ගේ යහපත කැමති නිසා. ඒ වගේ අර සිංහ තාත්තා බෝසතාණන් වහන්සේ අර මනෝජ සිංහයාට අවවාද කළා. ඒ වුණාට එයා ඒක පිළිගන්නේ නැහැ. එයානේ අම්ම කරන්නේ. එයානේ දඩයම් කරන්නේ. එයාගේ නෝනේ අම්මයි තාත්තයි කන්නේ. ඒතකොට දරුවෝ කොහොමද කල්පනා කරන්නේ? නෑ. මමයි හම්බ කරන්නේ. මං කියන විදිහට ජීවත් වෙන්න ඕනේ. ඒ වගේ මනෝජ සිංහයත් කල්පනා කළා. එයා ගානකටවත් ගත්තේ නැහැ. ඒ හිවල් ඇසුර දිගටම පැවැත්තුවා. දවසක් දඩයම් බිමේ මනෝජ සිංහයා ගම්බීර එළියවෙන් වාඩි වෙලා වුණා. දැන් දඩයමට ගිහිල්ලා දැන් මනෝජ සිංහයා වුණ වාඩි වෙලා ඉන්නවා. ගිරියා හෙමින් ලම් වෙලා දොඩන්න පටන් ගත්තා. කාටද ගිරියා කියන්නේ? නරියට. නරියා නම තමයි ගිරියා. දැන් ගිරියා ළඟට ඇවිල්ලා කියනවා මේ ආයුබෝවන්ට ස්වාමී අපි දැන් වනාන්තරේ ඉන්නා නොයේ සතාහීපාවුන්ගේ මස් රස අනුභව කරලා තියෙනව නොයේ. හැබැයි ස්වාමී මං ආසා තියෙනවා. ඔව්. ඒ මස තමයිලු රසම රස. සෑ මතක් වෙනකොටත් මයි කටට මොකද්ද වෙනවා. දැන් නරියා මොකද්ද මේ කියන්නේ? තමන්ගේ හිතේ තියෙන ආසාව ඉටු කරගන්න යන්නේ සිංහාව හරහා. හරි ඉතින් තලු මරා ඉන්නේ නැතුව කියාපන්කෝ මොකක්ද ඔය මස? දැන් අර මනෝජ සිංහයා අහනවා. "ඔව් ස්වාමීනි මේ මස තමයි අස්ප මසලු. අප්පා හරිම රසයක් තියෙන්නේ." කියලා දැන් අස්ස මස් කණ්ඩ අර සිංහයා උනන්දු කරනවා. දැන් ඔන්න වැරදි මිත්‍රෙක් ඇසුරට ගත්ත නිසා විනාශ වෙන්න යන හැටි. හරි මිත්‍රයා තෝ එහෙම කිව්වට බෑ නෝය. අපි අස්පමස් කොහෙන්ද ගත්තේ? මේ වනාන්තරයේ අස්පව ඉන්නවද? කියලා මනෝජ සිංහයා අහනවා. "අනේ ස්වාමීනි දන්නේ නැතේ එන්ටකෝ යන්න. මාත් එක්ක අර බරණැස ගන්තරේ එහෙනෝ අස්පයෝ ඉන්නේ." දැන් අර ඉවලා කියනවා. ඉතින් ගිරයා මනෝජ සිංහයාව අස්වැදඩේකට පොළඹවා ගන්න බරණැස ගන්තරට එක් කරගෙන ගියා. දැන් ඔන්න තාත්තා කිව්වා මේ බාල වර්ගයේ සතා ඇසුරු කරන්න එපා. කියද්දි ඇහුවේ නැහැ. අර හිවලගේ අදහස් වලට එකතු වෙලා දැන් ඔන්න මේ මනෝජ සිංහයාව අස්පයෝ දඩයම් කරන්න අර හිවලත් එක්ක ඒ කිව්ව විදිහට යන්න පිටත් වුණා. බරණැස ගන්තරට එක් කරගෙන ගියා. එදා රජුරවන්ගේ අස්වැය නදියට නාවන්ට ගෙනවිලා හිටියා. සිංහයා හොරෙන්ම ගිහින් අස්වැයෙක් දඩයම් කරගත්තා. මරාගත් අස්වැයව තමන්ගේ ගල්ලෙනට මැදගෙන ආවා. ඔන්න අස්පමස් කන්න ගිහිල්ලා අස්පේ කරගෙන ආවා. සිංහ පියා අසමත් අනුභව කළා. තම පුත්‍රයාට කතා කළා. දැන් බෝසතාණන් වහන්සේ තම පුත්‍රයාට කියනවා මේ මනෝජ මං කියන දේ අහපන්. උඹ දන්නේ අස්පයෝ ගැන? මනෝජ
අස්පියෝ කියන්නේ රජ්ජුරුවන්ට අයිති වටිනා සත්තු జాතියක්. අස්වැයන්ගේ මස් කන්න පුරුදු සිංහයන්ට අවශ්‍ය නැහැ. ඔය රජ්ජුරුව ගාව නොඑක් මායා දන්න දුනු අය ඉන්නවා. උන් අස්වැදඩේම එන සිංහයම විදලා මරනවා. ඒ නිසා අදින් පස්සේ අස්වැදඩේම යන්න එපා. ඕන්න තාත්තා දෙවෙනි වතාවට අවවාද කළා. නමුත් අස්ව මසට ආසා කරන හිවලා මනෝජව නැවත නැවත අස්වැදඩේමට පෙළඹෙවුවා. දැන් අන්න බලන්න තාත්තා මේකේ මෙයා බේරන්න හදද්දී අර අසත්පුරුෂ ඇසුර නිසා අර මනෝජ සිංහයා ඒක ගණන් ගත්තේ නැහැ තාත්තගේ අවවාදේ. මනෝජ පියාගේ වචනයට අවනත නොවී දිගටම අස්වැදඩේමේ ගියා. සිංහෙක් අස්වැයන් දඩයම් කරනවා කියලා ඇසූ රජුරෝ අස්වැයන්ට නාන්න ඇතුළු නගරයේ තැනක් නිර්මාණය කළා. පොකුණක් කරලා රජුරන්ගේ අස්වැයෝ ඒ පොකුණින් නාවන්න සූදානම් කළා. මනෝජ ඇතුළු නගරයට ගිහින් දඩයම් කරන්න පටන් ගත්තා. දැන් ඔන්න අස්ව මස් කන්න පොළොදුනා. දැන් ඇතුළු නගරයට ගිහින් අස්වැය මරනවා. එතකොට රජුරෝ ප්‍රාකාරය ඇතුලේ අස්වැයන්ට ශාලාවක් කරවලා ඇතුලේම නාන්න ජලයත් කෑමත් අනුකලක් තිබ්බා. සිංහයා ප්‍රාකාරයෙන් පැනලා ඇවිල්ලා ශාලාවෙනුත් අස්වැයන්ට හැගෙන යනවා. එතකොට රජුරෝ අකුණු සැරෙන් ඊවිදින දක්ෂ දුනුවායෙකුට අස්වැයන් නාලන සිංහයාව මරලා දාන්න කියලා ඔන්නාන කළා. දැන් මොකද වෙන්නේ යන්නේ? මනෝජ සිංහයාට තාත්තගේ අවවාදේ ඇහුවේ නැති කී විපාක ලැබෙන්න යන්නේ. දුනුවාය සිංහයා එන පාර හඳුනාගෙන ප්‍රාකාරය ළඟ අට්ටාලයක් ගසාගෙන බලාගෙන ඉන්නවා දැන්. එදා මනෝජ සිංහයා ගිරියස්සම ගාවා. අර නරියත් එක්ක ඇවිල්ලා දඩේමට ගිරියාව පිට සොහන ළඟ නැවැත්තුවා. නවත්තලා සිංහයා පුරුදු විදිහටම අස්ස දඩේමට අර තාපෙන් පැන්නා. අස්සහලට ගිහිල්ලා අස්වැයෙකු දඩේමට අරගත්තා. ඒ වෙලාවේ දුනුවාය කල්පනා කරනවා මෙයා මේ සිංහයා දඩයම් කරන්න යනකොට ගොඩක් වේගෙන් යන්නේ. හැබැයි මෙයා දඩේම කරගෙන ආපහු යනකොට අර අස්පැත් ඇදගෙන යන හින්දා ආන්ගේ වෙලාවේ මම විදින්න ඕනේ කියලා අර ඊතලේ විදින. දැන් සිංහයා අස්පැව දඩයම් කරගෙන යනකොට විද්දන් පස්සේ සිංහයාගේ පස්ස පැත්තෙන් තියුණු උයියක් ශරීරයට වැදෙනවා. ඊයේ සිංහයාගේ කය විදගෙන එළියට විසුණා. එතකොට සිංහයා මට විද්දා කියා මහා හඬින් කෑ ගහනවා. එසෙනින් දුනුවාය දුන්නේ ලනුව හයෙන් ඇදලා අතහැරියා. ඒ වෙලාවේ එන හඬක් ඇහුණා. ඒ ශබ්දේ නිකුත් වුණාන් පස්සේ අර හිවලා කල්පනා කරනවා හොයනම් මගේ මිත්‍යා ඊ පහරට ලකුණා එනවා. දැන් ඉතින් මැරිලා පළාච උදවියත් එක්ක ගණදෙනු නෑ නොවේ. මම මගේ පරණ වාසස්ථානට යනවා කියලා තමන් සමගම තනියෙන්ම කතා කරමින් මේ ගාථා පැවසුවා. ඕන්න බලන්න අර හිවලා අවසානට අරයා මරණයට පත් වුණාන් පස්සේ ආපහු යන්න ගියා. එතකොට බලන්න ඒ වගේ තමයි අසත්පුරුෂ ඇසුරට යන කෙනාට විනාශය ලැබෙන්නේ. ඊට පස්සේ මේ විදිහට මේ හිවලා තමන්ගේ වාසස්ථානයට ගියන් පස්සේ මනෝජ සිංහයා ඊයේ විදුණු වෙලේ ඇඟට ගත්තු අර තනි වේගෙන් ලෙන්දොර දක්වා මස්වැත් ඇදගෙන ඇවිල්ලා තමාත් මැරි වැටුණා. දැන් අර සිංහයා අස්පෑව දඩයම් කරගෙන ඒ ආපු වේගෙට ගල් ලෙනටම ආවා. ඇවිල්ලා මැරිලා වැටුණා. ඒ මැරිලා වැටුණාන් පස්සේ සිංහ මාපියවුනුත් නැගෙනියත් බෙරිඳත් ලෙනින් එළියට ඇවිදින් බලද්දී ඊයේ වැදී ගිය තැනින් ලේ ගලමින් තිබ්බා. අයියෝ පෞකාරයාගේ ඇසුර නිසා වෙච්ච දේ කියා සංවේගයෙන් බලාගෙන හිටියා. එතකොට පළමුවෙන් පිය සිංහයා මේ ගාථා පැවසුවා. මේ ගාථා ටික හරිය වටිනවා. දැන් බලන්න තාත්තගේ අම්මගේ තාත්තගේ අවවාදය අහන්න නැතුව ඒ දරුවෝ කටයුතු කරපු නිසා විනාශයටපත් වුණා. අසත්පුරුෂ ඇසුරට යන්න එපා කිව්වා. ওই නරක මිතුරන්ගේ ඇසුරට යන්න එපා කිව්වා. ගණන් ගත්තේ නැහැ. අන්තිමට Tamanට විනාශය වුණා. ඒ යාළුවොත් දෙන්නේ. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ බෝසත් සිංහයා හරි ලස්සන ගාථාවක් කියනවා. පවිටු ගති ඇති නීච උදවිය ඇසුරු කෙරුමට ගිය විට එනිසාම හේ වැඩි කලක් නම් සැපක් නොලබයි කිසි විට බලනු අපගේ මනෝජය දෙස මැරී වැතිරී ඇති සැටි ගියානේ වචනයට අනුවම වැඩද සිදු වී ඇති සැටි ගිරියාගේ වචනයට අනුවම වැඩද සිදු වී ඇති හැටි ඔන්න ගිරියා කියපු විදිහට කටයුතු කරන්න ගිය විනාශ වුණා කියලා කිව්වා. එතකොට සිංහ මාතාව සිය පුත්‍රයාගේ මලකඳ දෙස බලාගෙන මේ ගාථාව ඇසුවා.
මේ ගාථා පැවසුවා. පවිටු බාල ඇසුරට වැටිලා ගිය සිය පුතු නිසා අම්මා කෙනෙක් සතුටක් කිසිදා නොලබයි ඒ නිසා. මනෝජ පුතු වැටී සිටින අයුරු බලන් පන නසා තම සිරුරින් ගලන ලේ ගැලී සිටි ඒ නිසා. ඔන්න අම්මා දුක් වෙනවා. එතකොට සිංහ නැගණිය සිය සහෝදර සිංහයාගේ ලේ වැකී ගිය නිසල සිරුර දෙස බලාගෙන මේ විදිහට පැවසුවා. යහපත දකිනා නොවැනැති අය ඕවදන් දුන් විට යමෙක් එබඳු උතුමන්ගේ වචනය නොකරන විට එවැනි කෙනා බිම වැතිරී දුකට වැටේ මෙලෙසට. විපතක වැටුණා නොව අපේ අයියත් එලෙසට. ඕනං කිව්වා. එතකොට මනෝජ සිංහයාගේ සිංහ දේනුව සිංහ බිරිඳ සිය සැමියාගේ බිම වැතිරී තිබෙන නිසල දේහය දෙස බලා මේ ගාථා පැවසුවා. උතුම් කෙනෙක් නීච අයෙකු ඇසුරු කරන්නට ගිය විට ඔහුව වැටෙනවා නීචයාට වඩා පහත් තැනකට. අදම නීච ඇසුර නිසා උත්තම සිංහ රජෙකුට සිදු වූ දේ බලන් මැරී සිටිනවා ඊ පහරට. මෙසේ මේ ජාතකයේ විස්තර කරන අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා. නිහින අයෙකු ඇසුරු කළ තමන් එයින් පිරිහී යන්නේ. නිහින අයෙකු ඇසුරු කළ තමන් එයින් පිරිහී යන්නේ. සමාන ගුණ ඇති අයගේ ඇසුරින් නැත කිසිදා ඔහු පිරිහෙන්නේ. උතුම් ගුණැති අය ඇසුරු කිරීමෙන් වේගෙන් දියුණුව සැලසෙන්නේ. ඒ නිසා තමාට වඩා ගුණැතියන් සමගින් නිතිකල් ගෙවපන්නේ. මේ වදාළ භාග්‍යතුන් වහන්සේ සසරේ සැරිසරා යන සත්වයන් අසත්පුරුෂ ඇසුර හේතුවෙන් විනාශ වන ආකාරය දේශනා කරලා චතුරාර්ය සත්‍ය ධර්මයේ වදාළා. මේ දෙසුම අවසානයේ අර අසත්පුරුෂ දේවදත්තගේ ඇසුරට යොමු වෙලා හිටපු අර භික්ෂුව ඒකේ ඇති භයානකම තේරුම් අරගෙන මේ ධර්මය මෙනෙහි කරලා සෝවාන් ඵලයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි එදා මනෝජ සිංහයාව නොමගට මෙහෙව ගිරියා නැමැති හිවලා වෙලා හිටියේ දෙව්දත්. මනෝජ සිංහයා වෙලා හිටියේ මේ භික්ෂුව. සිංහ දියණිය වෙලා හිටියේ උපලවන්නා වූ. බිරිඳ වෙලා හිටියේ khema භික්ෂුණිය. මව් වෙලා හිටියේ රාහුල මාතාව. පීතෘ සිංහයාව සිටියේ මමයි කියා භාග්‍යතුන් වහන්සේ මේ ජාතකයේ නිමවා වදාළා. දැන් බලන්න මේ ජාතක කතාව හරි වටිනා ජාතක කතාවක්. එතකොට අපේ ජීවිතයට රැකවරණේ ආරක්ෂාව සැලසෙන්නේ ධර්මයේ පුරුදු කිරීමෙන්මයි. ධර්මයේ අහලා තිබ්බට ඒ ධර්මය අනුගමනය කරන්නේ නැත්නම් එයාට ඒකෙන් පිට ලැබෙන්නේ නැහැ. දැන් අර සිංහ පියා කොච්චර අවවාද කළාද තමන්ගේ පුතාට. එයා පිළිපැද්දද ඒක? ඒ වගේ අපි ධර්මයේ හොට ධර්මය අනුගමනය කරන්නේ නැත්නම් අපිට රැකවරණේ ලැබෙන්නේ නැහැ. ඉතින් අද දවසේ ඔබට විශේෂයෙන් ආරක්ෂක පිරිත් අහන්න ලැබෙනවා. ඒ ආරක්ෂක පිරිත් වල ප්‍රධාන පළවෙනි ආනිසංසය ලැබෙන්නේ මේ පිරිත් සජ්ජායනා කරන කෙනාට. දැන් ඔබට පොත් තියෙනවනේ. පොත් බලන සජ්ජායනා කළොත්, සාමින් වහන්සේලා සජ්ජායනා කරද්දී සජ්ජායනා කළොත්, ඒකේ පළවෙනි ආනිසංසය ලැබෙන්නේ කාටද එහෙනම්? ඔයාලට. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා සකල කෝටි ලක්ෂයකට අනුභව තියෙනවා කියන රතන සූත්‍රය. ඒ කියන්නේ දැන් මෙහි අපි පිළිත් කියනකොට සකල කෝටි ලක්ෂයක් ඈතින් නම් ඉන්න කෙනෙක්. එයාට මේ පිළිත් පිළිත් ලැබෙන්නේ නැද්ද එහෙනම්? එයාටත් ලැබෙනවා. එහෙනම් මේ ළඟ ඉන්න කෙනාටත් ලැබෙනවා. ඒ පිළිතේ ආශිර්වාදය ලැබෙන්න නම් කරුණු තුනක් තියෙන්න ඕනේ. එකක් තමයි එයාට විශ්වාසය තියෙන්න ඕනේ. මොකද තියෙන්න ඕනේ? විශ්වාසය තියෙන්න ඕනේ. මේ බුද්ධ වචනයයි. මේ බුද්ධ වචනේ මෙහෙම බලයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ දේ විදිහට වෙනවා කියලා විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒක අපේ ශ්‍රද්ධාවත් එක්ක තියෙන්නේ. ඊළඟට යාට තියෙන්න ඕනේ මේ බණ අහන වෙලාවේ දරුවෝ ගැන හිත හිතා ඉන්නේ නැතුව, ගෙවල් වල ප්‍රශ්න හිත හිතා ඉන්නේ නැතුව, කවුරු හරි ඒ කමනා වෙච්චි කෝන්තරයක් මතක් කර කර ඉන්නේ නැතුව, අකුසල වලින් හිත යට වෙන්න දෙන්නේ නැතුව සිහියෙන් අහන්න ඕනේ. ආන්‍යයට පිළිතේ පිහිට ලැබෙනවා. ඊළඟට තමන්ගේ ජීවිතේ කර්මයෙන් ආවරණය වෙලා නැත්නම් ආන්‍යයට පිහිට ලැබෙනවා මේ පිළිතේ. ඉතින් ඒ නිසා මේ ධර්මය අහනකොට හොඳට විශ්වාසයෙන් මේක අහන්න ඕනේ. එක අවස්ථාවක
අපේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා ඒ වෙලාවේ ගොපළු දරුවෙක් හරක් බලාගන්නේ. ගව පට්ටියක් බලන ගොපළු දරුවෙක් මේ බණ අහගෙන ඉන්නවා. අනිත් පිරිසට ධර්මයේ කියන්නේ. මෙයා බණ අහනකොට මෙයා ළඟ තියාගෙන තිබුණ අර ගවයන්ට තලන කෝටුව ඕක තමන්ගේ ඇඟට හේතු කරගෙන ඕකට බර දීලා බණ අහගෙන ඉන්නේ. ওই කෝටුවේ කෙළවරේ හිර වෙලා ඉන්නෝ ගෙම්බි. මැණි. දැන් මේ ගොපළු දරුවා දන්නේ නැහැ මේක. අර ඇඟේ බර නිසා අර කෙවිත දිග ගිහිල්ලා අර ගෙම්බගේ පිට මැන්දට තමයි අර කෝටුව හිටලා තියෙන්නේ. ඒකේ වේදනාව දරා ගන්න බැරුව ගෙම්බා මැරෙනවා. හැබැයි ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ හඬට ඒ ධර්මයට හිත යොමු කරගෙන හිටියේ. අර බලවත් වේදනාව යට කරගෙන හිතේ ප්‍රසාදයටපත් කරගත්තා. අර හඬට පැහැදුනා. හඬට පැහැදිලා මෙන්නක දිව්‍ය පුත්‍රයා වෙලා වුණා. ඒතකොට ගෙම්බෙකුට තේරෙනවද බුදුරජාණන් වහන්සේගේ ධර්මය? තේරෙන්නේ නැහැ. මේ ලංකාවේ ස්වාමීන් වහන්සේලා දවසක් අතීතේ මේ දවල් දාණයෙන් පස්සේ ඔන්න මේ එක්තරා වනාන්තරයක සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරනවා. එතකොට එතන තිබුණු ගහේ වවුල්ලු 500ක් එල්ලලා ඉන්නවා රෑ කාලේනේ ඒගොල්ලෝ ඇවිදින්නේ. දවල්ට නේද? මේ වවුල්ලු අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සජ්ජායනා කරන හඬට පැහැදිලා අහගෙන ඉන්නවා. තේරෙනවද යාලට? තේරෙන්නේ නැහැ. ශබ්දෙට පැහැදිලා. ඒ වවුල්ලු 500ම මරණයෙන් පස්සේ දෙවියන් අතර උපන්නා. කොහොමද එමුනේ නම්? එහෙනම් ඒ බුද්ධ වචනේ වගේ බලයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට අද රාත්‍රියේ පහන් වෙන තුරුම ඒ බුද්ධ වචනේ අහන්න ලැබෙනවා. කල්ප ගානකින් අහන්න නොලැබෙන ඒ බුද්ධ වචනේ අහන්න ලැබෙනවා. දැන් කාලේ ගොඩාක් ක්‍රියානතුරු වෙලා මිනිස්සු මැරෙනවා. නොයෙකුත් ලෙඩ රෝග හැදිලා මැරෙනවා. ගොඩාක් ඒ දේවල් පස්සේ බලපුවම තියෙන්නේ අමනුෂ්‍ය ප්‍රශ්න. ගෙදරවල වලගේ නොයෙකුත් කරදර කංකටොළු තියෙනවා. ඒ වාසිය තියෙන බලපුවම ගොඩාක් අමනුෂ්‍ය ප්‍රශ්න. ආගේ අමනුෂ්‍ය ප්‍රශ්න වලට ගොඩාක් මේ පිරිතෙන් ආරක්ෂාව රැකගන්න ලැබෙනවා. පිහිට ලැබෙනවා. අඟුලිමාල පිරිත දැන් අපි ඉස්සර සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ පොඩි දරුවෝ ලැබෙනකොට විතරයි අම්මලානේ. දරුවෝ ලැබෙන්න ඉන්න කලිනුත් කියන්නේ බයයි. නමුත් ඒක එහෙම එකක්ද? නෑ. අඟුලිමාල පිරිත කියලා කියන්නේ ගොඩාක් බලවත් පිරිතක්. අඟුලිමාල සොරා වෙලා ඒ වනාන්තරේ ඉන්නකොට දරුණු හස්තියෝ දරුණු අස්පයෝ නොයෙකුත් වන සතුන් ළඟටවත් ලම් වෙන්නේ නැහැ. එයි ආනුභාවයට. එතකොට අඟුලිමාල පිරිතේ ඒ පිරිත සඳහන් වෙනවා මේ කල්පයක් ඒක පවතිනවා කියනවා. දැන් කල්පයක් පවතිනවා කියලා කියන්නේ දැන් මේ කල්පේ තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න ඉන්නෝනේ. කවුද? මෛත්‍රී බුද්ධ ශාසනයට අඟුලිමාල මහරහතන් වහන්සේ නමක් වෙනම පහළ වෙන්නේ. මේ අඟුලිමාල පිරිතමයි ඒ කාලයක් පාවිච්චි වෙන්නේ. ඇයි? කල්පයක් වල පවතිනවා. මේ කල්පෙටම. එහෙනම් එතකොට මෛත්‍රී බුද්ධ ශාසනයටත් මේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ පිරිතේ බලය තියෙනවා නම් දැන් මේ ගෞතම බුද්ධ ශාසනයනේ මේ බුද්ධ ශාසනයේ උන්වහන්සේ අරහතටපත් උනේ. එහෙනම් ඒක පිට අපිට නැද්ද? ඒකේ පිට තියෙනවා. ඒ නිසා බය නැතුව අඟුලිමාල පිරිත කියන්න නිතර කියන්න. ඒ අඟුලිමාල පිරිතේ ආනුභාවය ගැන තියෙන තැන තියෙනවා. ඒ අඟුලිමාල පිරිතේ අමනුෂ්‍ය උපද්‍රව දුරු වෙනවා. රෝග බය දුරු වෙනවා. අසනීපයක් ඇදිච්ච වෙලාවක ලෙඩ දුවක් ඇදිච්ච වෙලාවට අඟුලිමාල පිරිත කියන්නේ. අඟුලිමාල පිරිතෙන් පිරිත් කරලා පැම් වන දාන්න. පැම් බොන්න. ඒකේ බලය තාම තියෙනවා. ඊළඟට මෝර පිරිත තියෙනවා. ගමනක් බිමනක් යනකොට මෝර පිරිත සත්‍යහනා කරලා යන්න. ඒකෙන් අපේ ජීවිතේ ආරක්ෂාව තියෙනවා. ඊළඟට ආලෝක පිරිත තියෙනවා. ආලෝක සෙන්පතිතුමා මේ තිරුවන් සරණගේ ශ්‍රාවකයන්ට ආරක්ෂාව සලසනවා. එතුමා හරි බල සම්පන්නයි. එතකොට ආලෝක පිරිත අපි සත්‍යහනා කරනකොට ඒ උතුමගේ උපකාර අපිට ලැබෙනවා. එහෙනම් ආලෝක පිරිත අපි සත්‍යහනා කරන්න ඕන. දැන් රතන සූත්‍රයේ තියෙනවා. රතන සූත්‍රයෙන් තමයි විශාලා මහනුවර තිබුණු තොම්බිය දුරු වුණේ. රෝග බිය, අමනුෂ්‍ය බිය, දුර්භික්ෂ බිය දුරු වෙලා ගියේ. එතකොට අපි රතන සූත්‍රය කියන්න බය වෙනවනේ. දැන් සමහර අය කියන්නේ භූතයෝ ගෙදර එනවා කියලා. ඇයි ඒ තේරුම දන්නේ නැහැ. එහෙම එකක් දෙකේ තියෙන්නේ. මේ ළඟදී අම්ම කෙනෙක් කිව්වා මයෙන්
ස්වාමීන් වහන්සේ මෙහෙම මේ පින්කමක් කරන්න තියෙනවා මේ ඒක ගෙදර කරන්න හොඳ නැද්ද කියලා ඇහුවා. මොකද්ද කියලා ඇහුවා. දානයක් දෙන්න තියනවා කිව්වා. මේගේ ඥාතියින්ට දෙන්න තියෙන්නේ කිව්වා. යාළුවට පින් දෙන්න. පන්සලේ නේද හොඳ කියලා ඇහුවා. මම කිව්වා ඇයි කියලා. පන්සලේ පින් ගන්න ලේසියිනේ කියනවා යම්මා. එයාම බයයි ගෙදර ඇවිල්ලා නතර වෙයි කියලා කට්ටිය. එතකොට ඒ වගේ සමහර අය අර ධර්මයේ දන්නේ නැතිඳ එක එක දේවල් හදාගෙන ඉන්නවා. යානිද භූතානි සමාගතානි කිව්වහම හිතානේ භූතයෝ ටික මේ ගෙදරට එකතු වෙයි කියලා. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. එතකොට ඔබට අපේ ලොකු සාමනන්සේ පරිවර්තනය කරලා සිංහලෙන් ඒ පාලියෙන් කියන පිරිතේ අර්ථය ඒ වෙලාවේ මහන්න ලැබෙනවා. ඒ හින්දා මේක තේරුම් අරගෙනයි අපි සත්‍යයනා කරන්න ඕනේ. ඔය නිකාං කියන ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඊළඟට ඔබට අහන්න ලැබෙනවා දජග්ග පිරිත. ඒකේ ගොඩාක් උපකාර තියෙනවා. දැන් ඔය සමහර ඔය ඇස්වා කටවා දෝෂ කියලා අහලා තියෙනවද? දැන් අපේ පොල් මේ ඉස්සර විශාල අඹ ගහක්. ගියපොය දැකලා ඇති. ඔය අඹ ගහේ කොරෝනා කාලේ හොඳට අඹ හැදුණා. ඇයි හේතුව? අම්මලාට එන්න විදියක් නැහැ. ඒ කාලේ අඹ හැදෙනවා ගහේ හොඳට. අම්මලා එනකොට මොකද වෙන්නේ? අඹ කුණු වෙලා වැටෙනවා. එහෙනම් මොකක් හරි දෙයක් තියෙනවනේ. ඊට පස්සේ අපි ඔකට පිරිපැන් දාලා මේ ආයේ අඹ හැදෙනවා. ඒ කියන්නේ මේ ඇස්වහ කටවා දෝෂ කියලා දෙයක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඒ ඇස්වහ කටවා දෝෂ කෝලන දේවල් වදිනවා. එතකොට ඒ ඇස්වහ කටවා දෝෂ වලට ගොඩාක් හොඳ පිරිතක් තමයි දජග්ග පිරිත කියලා කියන්නේ. මම ඒකේ හොඳට මතකීම දැක්කා. දවසක් මට මතකයි පිරිසක් යන කරේ අම්මා කෙනෙක් කිව්වා ඔබ වහන්සේගේ හඬ නම් හරි මේ මිහිරි කියලා මොකක්ද එකක් කිව්වා අම්මා. ඒ අම්මා ඉතින් අදට කියන්නේ දේ උනාට ඒක වැඩ කරා අයින් පැත්තට. ඊට පස්සේ මේ ටික කරන් ගියාම මම උගුරුතු වලට හොඳ වෙන්නේ නැහැ. කාලයක් ගියා හොඳ වෙන්නේ. එක එක බෙහෙත් කරා නැහැ. ඊට පස්සේ මට ওই දජග්ග පිරිතේ මෙහෙම ආනිසංස තියෙනවා කියලා ඒක දැනගන්න හම්බුනන් පස්සේ මම කරේ ඒ පිරිත 21 වතාවක් පිරිත් කරවල සාමින්නාස නමකට කියලා එකේ පැහැම වැළඳුවා. ඒකෙන් තමයි මම උගුර සනීප වුනේ. ඒ ඇස්වහ කටවහ දෝෂ කියලා එකක් තියෙනවා. ඒක මම ප්‍රත්‍යක්ෂව අත්දැක්කා. ඊට පස්සේ දැන් ඔයාලා අහලා තියෙයි මේ ඔය එක සෑයක් හදනකොට සාමින්නාස නමක් ඉස්සලා වැටෙන්න යනවා කොහෙද? ඈ? දීගවාපී. අහලා නැද්ද ඒ කතාව? මොකක්ද ඒ වෙලාවේ සිහි කරන්නේ? දජග්ග පිරිත කියන්න හම්බ වෙන්නේ නැහැ. දජග්ග පිරිතේ පිහිටයි එච්චරයි කියාගන්නේ. දජග්ග පිරිතේ පිහිටයි කියනකොටම සෑයෙන් ගලක් මතුවෙලා අර සාමින් වහන්සේ ගලේ රඳිනවා. දන්නව නේද විස්තරේ? එහෙනම් දජග්ග පිරිතේ එහෙම බලයක් තියෙනවනේ. අපිට එන විශ්වාසය තියෙනවා නම් අපිට මේ ලැබෙන්නේ රත්තරන් වගේ දෙයක්. දැක්කද? එහෙනම් මේ පිරිතේ ආරක්ෂාව මෙහෙම ලැබෙනවා කියලා විශ්වාසයක් තියෙන්න ඕන අපිට. ඉස්සර අපි ආටානාටිය කියන්න බයයි. ඇයි? හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔන්න නිකන් ඔය කොහෙවත් ඉන්න අයට අපි පැමිණිලි දානවා. දාපම මොකද වෙන්නේ? අන්න අරුන් අපිට මෙහෙම කරනවා කියලා කියනවා. කියලා තමන් ආරක්ෂාවක් නැතුව දැනක ඉන්නවා. ඒකවල අරගොල් බලන්න උඹලා කොහෙන් හරි අල්ල ගන්නවා කියලා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන්නේ භික්ෂුවකට හරි, භික්ෂුණියකට හරි, උපාසකයෙකුට හරි, උපාසිකාවට හරි යම් මනුස්සයෙක්ගේ කරදරයක් වුණොත් එහෙම සතරවරක් දෙව් රජවරු බැඳී සිටිනවා. ඒ අමනුෂ්‍යවලන් ගිහිල්ලා එයාට දඬුවම් කරන්න. පොලිසියට දැම්මම පස්සේ මේක හොරෙක් කියලා අරන් ගිහිල්ලා ඉරේ දානවා. ඒක තියෙන දඬුවම් ටික අද අහන්න ලැබෙ සිංහලෙන් පාලියෙන්. ඒකේ තියෙනවා මේ අන්තිමට තියෙන භයානකම දරුවා තමයි හිස හත් කඩකට පලනවා කියනවා අරන් කියන. රයගතාවෙන් ගහලා. එහෙම කරන්නේ එයා භික්ෂුවක් නම් භික්ෂුණියක් නම් උපාසකයෙක් නම් උපාසිකාවක් නම් ආන් එයාට කරදර කරොත්. එතකොට අපි තෙරුවන් සරණ පිටලා නැත්තම් සීල් රකින්නෙත් නැත්තම් නිකන් බොරුවට නම් අපි උපාසකයෙක් වගේ පෙනේ සිටින්නේ. එයාට පිට හම්බෙන්නේ නැහැ. එහෙනම් මේක අවංකව පිටලා කරන්න ඕනේ. එහෙනම් ආටනාටි කියනකොට ආටනාටි සත්‍යයනා කරනකොට ඒ සතර වරන් දෙවරු අපේ ආරක්ෂා බලන්න. ඒ ආටනාටි කියන්න බය වෙන්න එපා. ඒක බුදුරජාණන් වහන්සේට පොරොන්දු වෙලා තියෙනවා ඒගොල්ලෝ. අපි මෙහෙම රකින්නවා කියලා. තේරුණාද? දැන් ඔය මේ
ඒ වගේ ගොඩාක් මේ පිරිත් වලින් ආනිසංස අපේ ජීවිතේට සැලසෙනවා. ඊළඟට තව පිරිතක් තියෙනවා මේ කර්ණීය සූත්‍රය. පාඩම් නේද කර්ණීය සූත්‍රය. කර්ණීය සූත්‍රය වැඩි ගණන් ගන්න අපිනේ. ඒවන කර්ණීය සූත්‍රය කියලා කියන ගොඩාක් ආනුභාවය තියෙන පිරිතක්. ඔය කර්ණීය සූත්‍රයේ තියෙන්නේ මෛත්‍රිය ගැන. ඒ මෛත්‍රී ආනුභාවය අම්මෝ එහෙම ගණන් කරලා කියන්න බෑ. ඒ මෛත්‍රී ආනුභාවයේ තියෙනවා ගින්නෙන් හරි වසවිසෙන් හරි අව්‍යාවදෙන් හරි එයාගේ ජීවිතේට හානියක් වෙන්නේ නැහැ කියනවා. ආනිසංස අහලා තියෙනවද ඒ ටික? ඒතකොට බලන්න ඔන්න ගින්නෙන් හානියක් වෙනවා නම් කෙනෙකුගේ ජීවිතේට එයාගේ මෛත්‍රිය තියෙනවා නම් එයාට හානි වෙන්නේ නැහැ. දැන් අපි බලන්නේ ගොඩාක් හානි වෙනවද නැද්ද කියලා මේ බාහිර ශරීරයෙන්නේ. ධර්මයේ තියෙන ඊට වඩා ගැඹුරු අර්ථයක්. දැන් ඔන්න වසවිසක් අපිට පෙවුණා. මෛත්‍රිය වඩන කෙනාට ඒක නිකන් බෙහෙතක් වෙලා යනවා. ඇඟ ඇතුලේ. දෂ්ට කරන්න එන සර්පය ආපහු හැරිලා යනවා. ඒ වගේ මහා අනුභවයක් තියෙනවා මෛත්‍රිය තුල. අර එක අවස්ථාවක මේ වැද්දෙක් මෝදෙනකට විදිනවා මේ තලයේ. මේ මෝදෙනේ වෙලාවේ පොඩි මෝ පැටියට කිරිපෝපවා ඉන්නේ. අම්මා කෙනෙක් දරුවට කිරි දෙනකොට ඒ වෙලාවේ තියෙනවා ඒ දරුවා ගැන සෙනෙහසක්. ඒක මෛත්‍රිය. ආන්ගේ මෛත්‍රිය නිසා රේතලේ වැදෙන්නේ නැහැ මොහාට මොදිනට. ඔයාලා අහලා තියෙන හොඳ කතාවක් තමයි සිංහබව නාට්‍ය. අහලා තියෙනවා සිංහබව කතාව. සිංහබව රජුරවන්ට මේ සිංහයාට මේ ඒ කියන්නේ පියාණන්ට සිංහයා මේ සිංහබව රජුර විදිනවනේ. ඊළඟ විදිනවා මේ තාත්තට සිංහයාට. රජුරු සිංහයාට විදිනකොට පළවෙනි ඊතලයේ වදිනකොට මේ සිංහයා කල්පනා කරන මේ ඒක කේන්ති ගන්නෑ. දෙවෙනි පාරේ ඊතලයේ විදිනකොට කල්පනා කරනවා මම හදලා වඩලා ලොකු මහත් කරලා මේක මම මරන්නයි හදන්නේ කියලා. එහෙම හිතනකොට අර මෛත්‍රී සිත නැතුව යනවා. ඊතලයේ සිංහයාට වැදෙනවා. ඒතකොට බලන්න මෛත්‍රී කියන්නේ කොයිතරම්නම් අපේ ජීවිතේ රැකවරණය හදනවද? ඉතින් ඒ වගේ ගොඩාක් ආනිසංස තියෙන පිළිත් අද රැය පහන් වෙනකම් ඔයාලට අහන්න ලැබෙනවා. පාලිනුත් අහන්න ලැබෙනවා, සිංහලනුත් අහන්න ලැබෙනවා. එතකොට මේ පිළිත් කියන කෙනාට, පිළිත් අහන කෙනාට ඒකේ රැකවරණය ලැබෙනවා. සමහරවිට අපිට ගමන බිමනක් යනකොට අපි දන්නේ නැහැ වාහනයක් කැපිලා කට්ටි මැරෙනවා. සමහරට පාරේ යද්දී සර්පෙක් කාලා මැරෙනවා. නමුත් අපි පිළිත්යක් කියලා නම් තියෙන්නේ. පිළිත් සජ්ජායනා කරන කෙනෙක් නම් එයාට ආගේ ප්‍රශ්නේ ආව වෙලාවට එයාට ආරක්ෂාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ පිරිතෙන් ලොකු රැකවරණයක් ආරක්ෂාවක් අපේ ජීවිතේට සැලසෙනවා. ඉතින් අද පාන් වෙන තුලාවට ඔයාලට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය මහා සංඝරත්නයත් එක්ක සජ්ජායනා කරන්න ලැබෙනවා, ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඉතින් ඒ විදිහට මේ බුද්ධ වචනේ සජ්ජායනා කරලා ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට ආරක්ෂාව රැකවරණය හදාගෙන මහත්ඵල මහානිසංස විදිහට පින් රැස් කරගෙන ඒ රැස් කරන පිනෙන් මේ උතුම් තුන්රුවන් කෙරෙහි චිත්තප්‍රසාදය ඇති කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මාවබෝධය කරන්න වාසනාව ලැබේවා. මේ හැම දිනාටම ආශිර්වාද කරන වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti වේවච අතෝ නිබ්බාන